ආයුබෝවන් දැනුමට ඉඩ YouTube channel එක වෙත සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඓතිහාසික වටිනාකමක් ඇති අරන්කැලේ නටබුන් පිළිබඳව මෙම වීඩියෝවෙන් ඔබේ දැනුමට යමක් එකතු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩි විස්තරයක් නැතුව අපි ඒ සඳහා යොමු වෙමු. අරන්කැලේ නටබුන් දොළුකන්ද අසල පිහිටි අරන් හැත්ත කැලේ සේනාසනයේ දියුණුව පැවති බවට ජනප්‍රවාදයේ එයි. අරන්හත්ත කැලේ යනු වර්තමානයේ අරන්කැලේ වශයෙන් හඳුන්වන ප්‍රදේශයයි. රහතන් වහන්සේ වැඩි ප්‍රදේශය යන්න එහි අර්ථයයි. අරන්කැලේ සේනාසනය පිහිටා තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල ආසන්නයේ. කුරුණෑගල දඹුලු පාරෙන් ගොස් ඉබ්බාගමුව මංසන්දියෙන් හැරී මොරගොල්ලාගම මාර්ගයේ සතපුම් 5ක් පමණ ගොස් අරන්කැලේට හැරෙන මංසන්දිය හමුවේ. එතන සිට සතපුම් 3ක් පමණ ගිය විට ඓතිහාසික අරන්කැලේ පුරාවිද්‍යා භූමිය සහ ආරණ්‍ය සේනාසනය හමුවේ. දොළුකන්ද කඳුවැටියෙන් උතුරු දෙසට විහිදී පවතින දුම්කන්ද, මඩුකන්ද, අම්බලකන්ද හා අරන්කැලේ කන්ද එකම කඳුයායකි. අරන්කැලේ භාවනා යෝගීව විසූ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන ලද ප්‍රධාන ගර වර්ගයට අයත් සංඝාවාසයකි. මෙහි ඇති ගොඩනැගිලි ක්‍රිස්තු වර්ෂ 8-10 සියවස් වලට අයත් වෙයි. මෙහි ඇති සංඝාරාමය මුලින්ම ආරම්භ වී ඇත්තේ ක්‍රිස්තු පූර්ව දෙවන සියවසටත් ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසටත් අතර බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති නාම පුවරුවක සඳහන් වේ. අරන්කැලේ අනුරාධපුර යුගයේ මුල් අවධියේ සිටම පැවත එන ආරණ්‍ය සේනාසනයක් බව එහි ඇති නට්‍යාවශේෂ අනුව නිගමනය කළ හැකිය. මෙහි ඇති ගල්ලෙන් වලින් ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස දක්වා කාල තීරණය කළ හැකි බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියූ සෙල්ලිපි හමු වී තිබේ. පුරා විද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙහි පිහිටා තිබෙන කළු ගලින් කළ ගොඩනැගිලි ක්‍රිස්තු වර්ෂ 8-10 සියවස් වලට අයත් ඒවා බවයි. අරන්කැලේ පූජා භූමියට ඇතුල් වන කෙනෙකුට දක්නට ඇති අසිරිමත් දර්ශනය වනුයේ නා, ගොඩපර, මුණමල්, පුස්වැල් ආදී තුරලතාවන්ගේ සෙවන උණු පෙත්මගය. කළු ගලින් ප්‍රතිබැම්ම සකසා මැදට වැලි අතුරා සකස් කර ඇති උස් මාර්ගය අඩි 2000ක් පමණ දිගය. මේ දැනට හමු වී ඇති දිගම සක්මන් මාර්ගය අරන්කැලේ පුරාවිද්‍යා භූමියේ හමු වී ඇති සක්මන් මාර්ගය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවද හඳුන්වා දී තිබේ. මෙම මාර්ගය මැද චක්‍රාකාර මණ්ඩපයක් හමු වේ. කපා උපමට්ටම් කළ කළුගල් කුට්ටි යොදා සාදා ඇති මෙහි වාඩි වී ගිමන් හැරිය හැකිය. අරන්කැලේ පූජා භූමිය තුල දක්නට ඇති එකම ගල් ගුහාව පිහිටා ඇත්තේ අවසානයේය. හුදකලාව පිහිටි ගල් පර්වතයකින් නිර්මාණය වී තිබෙන මෙම ගල් ලෙන තුලට වර්ෂා ජලය ගලාගෙන ඒම වැළැක්වීම සඳහා කටාරම් කළ ඇත. එහි ඇතුළත කැපූ ගලින් බිත්ති බැඳ කාමර 3කට බෙදා වෙන් කර තිබේ. කාමරවලට ඇතුල්වීම සඳහා ඉදිරිපසින් පමණක් එක් දොරක් ඇති අතර කාමරවලට හිරු එළිය වැටීම සඳහා ගලෙන් කැටයම් කළ ජනෙල් දෙකක් විවර කර ඇත. එහි එක කාමරයක ගල් ඇඳක් තිබේ. මෙම ගල් ගුහාව ලක්දිව විසූ අන්තිම මහා රහතන් වහන්සේ වශයෙන් සැලකෙන මලිය දේවරහතන් වහන්සේ වාසය කළ ස්ථානයේ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. 1922 වර්ෂයේ සිට මෙම සේනාසන භූමියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කැණීම් කර පාදා සංරක්ෂණය කරන ලද ගොඩනැගිලි නටබුන් දැකිය හැකිය. සම්මුඛලෙන චංකමනාගාරය, වටදිය අගල් සහිත ආරාමය, පාඨානගර, ජන්ටාගර, සක්මන් ශාලා, දානශාලා, වැසිකිලි කැසිකිලි පොකුණු දක්නට ලැබේ. භාවනා යෝගීව භික්ෂූන්ට සක්මන් භාවනා වැඩීම සඳහා ඉදිකරන ලද සක්මන් මළු හෙවත් චංචමනය ඉපැරණි හමුවේ.
ඒ අතරින් මෙම ස්ථානයේ ඇති චංකමනය වැදගත් වේ. එය වහලයක් සහිතව තිබී ඇත. මෙම චංකමනය පිහිටා ඇති මළුව අඩි 94ක් දිගය. අඩි 56ක් පළලය. මළුව වටා කළු ගලින් නිම කරන ලද ප්‍රාකාර බැම්මකි. මෙම වේදිකාවේ පිටතට නෙරා ඇති කොටසේ වැසිකිලි කැසිකිලි පිහිටා තිබෙයි. සෙනසුනේ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේ නමක් මුණ ගැසීමට අවශ්‍යතාවයක් ඇතනම් ඒ සඳහා වෙන් කෙරෙන ගොඩනැගිල්ලක් තිබේ. එය සම්මුඛලෙන වශයෙන් හඳුන්වයි. එම ගොඩනැගිල්ල අලංකාර ගල් පුවරුවකින් නිර්මාණය කර ඇත. භාවනායෝගී භික්ෂූන්ට උණුපැන් ස්නානය කිරීම සඳහා පහසුකම් සැලසීම පිණිස ආරණ්‍ය සේනාසනවල ජන්ටාගාර පිහිටා තිබේ. එය අරන්කැල සේනාසනයේද දක්නට තිබේ. එම ගොඩනැගිල්ල අඩි 64ක් දිගය. අඩි 47ක් පළලින් යුතු චතුරස්‍රාකාර එකකි. එය මැද ගල් පුවරු යොදා නිර්මාණය කරන ලද අඩි 22ක් දිග අඩි 13ක් පළල බේසමකි. එහි පතුලට ගල් පුවරු අල්ලා ජලය කාන්දු නොවන ලෙසට සකස් කර ඇත. ජලය උණු කර ගැනීම සඳහා අවශ්‍ය ලිප්ද ගොඩනැගිලි තුල ඇත. අරන්හත්ථකැලේ සේනාසන භූමියේ බුද්ධ ප්‍රතිමා, ප්‍රතිමාගර, ස්තූප, සිරිපතුල් වැනි කිසිවක් මේ දක්වා හමු වී නැත. ඓතිහාසික තොරතුරු අනුව අනුරාධපුරයේ රජ කළ මහසේන රජු කිඹුල්වාන වැව බැඳවීම පිණිස පැමිණි අවස්ථාවක දොළුකන්ද අසල සුන්දර ස්ථානයක් තෝරා සංඝාරාමයක් කරවීම සුදුසු යයි යෝජනා කිරීමෙන් පසු ඔහුගේ කණුටු පොත් ජෙට්ටතිස්ස රජු විසින් සංඝාරාමයක් කළ බව සඳහන් වේ. වියලි කලාපයේ පිහිටි වනාන්තරයක් වුවද අරන්කැලේ හොඳින් වර්ෂාපතනය ලබන සිසිල් ජල දහරෙන් පොහොසත් වුණු ජල පෝෂක ප්‍රදේශයකින් යුක්තය. අරන්කැලේ පුරාවිද්‍යා සේනාසනයට නුදුරින් නැති වනයේ ඇති ගල් ගුහාවල අරන්කැලේ මලිය දේව සෙනසුනේ ස්වාමින් වහන්සේලා වැඩ වසති. අරන්කැලේ ඓතිහාසික භූමියේ ඡායාරූපවල මුල් අයිතිය නිලක්ෂ මුතුකුඩට. ඉතින් මෙවන් තවත් ඓතිහාසික වටිනාකමක් ඇති දේවල් තමන්ගේ දැනුමට දෙයක් එකතු කර ගැනීම සඳහා දැනුමට ඉඩ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා අප හා එකතු වන්න. මෙම වීඩියෝ නැරඹුව ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.